මගේ නම කේ.ඩී. සේනාපාල. මම වල්ගම් මුල්ල පදිංචිය. මට වයස අවුරුදු දැන් 63ක් ඉවරයි. දැන් මේ ක්ෂේත්‍රයේ අවුරුදු 30 වගේ වෙනවා දැන්. මේසන් බස් කියන්නේ මම මේසන් වැඩ කළේ නම් ටික කාලේ මට ඕන වැඩක් පුළුවන්. මට නම් දැන් කරන්නේ නැහැ. ඕන වැඩක් පුළුවන් මේ විත්‍ය බඳින ගත්තත් ඕන දෙයක් කරන්න පුළුවන්. දැන් මම මිනිස්සු දාගෙන කරන්න වෙලත් අවුරුදු මම අවුරුදු 2-3ක් එහෙම කරනකොට මම කළා. මම ඉස්සල්ලාම ඔය ගෙවල් වගේ හදලා වික්ක කඩවත. මම ඒ ඉස්සර හිටියේ. එතනින් පටන් ගත්ත ගිය යම්ම තමයි මේ. ඊට පස්සේ ඉතින් මම විශාල ඔය රෝහල් ඔය අමිත්‍රි කියලා කියන තට්ටු තුනේ රෝහල්. එතකොට ඔය පන්සල් වල තට්ටු දෙකේ තුනේ ලොකු මහ විශාල ඒවා. මම කළා. වෙන මම කරලා තියෙන ආයතන මම නම් වශයෙන් නොකියුවට ඒගොල්ලෝ බලන්නේ උපරිම ලාභය විතරයි. අපි මේ ශේත්‍රය ගත්තොත් උපරිම ලාභය ඒගොල්ලෝ බලන්නේ එහෙම යන දුස්මන්ත සර් එහෙම කරන්නේ. එතෙන්ට આવොත් කියන්නේ මොනවද? වැඩේ හරියට යන පැත්තට තමයි කරන්නේ. එයාට ඉතින් හොඳට පුදුසුදුයි වැඩේ යන්න මේක එදා ඉඳලා තියෙනවා. වෙන බිල්ඩර්ස්ලා ළඟම වැඩ ටිකක් වැඩ කළේ පොඩ්ඩක්. මගේ වැඩ කරන ගමන් ඒ කාලේ මමත් කොන්ට්‍රැක්ට් කරන ගමන් මම පොඩ්ඩක් වැඩ කළා. මීරිගම ගෙවල් වගේ ගොඩාක් කරලා ඇත්තටම පව් කියලා හිතනවා ඒවා. මිනිස්සුන්ට ඒවා දෙනවා නම් මට ඒවා කීය හැකි. ලැබ් එකකට එහෙම කම්බිදාන ඉතාලේ බලපුවාම ඊට පස්සේ මම දැන් ගහන 3-4 හරි පොඩි ස්ලැබ් කියවන්නේ. ඒවට සමාජයට එතෙන්ට 16 කම්බි දාලා නැතත් එතන 16 කම්බි අවශ්‍ය නම් දාන්න කියන. අන්න එහෙම කෙනෙක් තමයි. මට අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඇත්තටම ඒගොල්ල මේ බොරුවට එහෙම කරන්නේ. මම කියන්නේ සත්‍යතාවය. ඒ සත්‍යතාවය මට තේරුනේ මම තවත් මිනිස්සුත් එක්ක වැඩ කරලා තියෙනවා. අවුරුදු 30 කාලෙදී මම වැඩ කරලා තියෙනවා. Indura Home and Construction, Anka 9, Batagulla Yakkala.